හෙලෝ කොහොමද ඉතින් කොට දවසකට පස්සේ වන වීඩියෝ එකක් ගේනවා මේ බුක් ෆෙයාර් එකට යන දවසේ උදේ අම්මත් එක්ක අම්මගේ වැඩකට ගිහිල්ලා තමයි ඊට පස්සේ තමයි බුක් ෆෙයාර් ගියේ ඉතින් එදා වැස්ස උදේ වරුවේ නම් ලොකුට වැස්ස තිබුණේ නැහැ හැබැයි අපි පිටත් වෙන්න යනකොට වැස්සා මොකද අපි චුට්ටක් දවල් වුණා යන්න ඉතින් බුක් ෆෙයාර් එකට ගිහිල්ලා ඒ බුක් හෝල් එක ඔක්කොම මේ විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා මේ වීඩියෝ එකේ අන්තිමට තියෙන බුක් හෝල් එක ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් මට කියන්න ඕන උනේ මම මේ ටිකේ වීඩියෝස් ගෙනාවේ නැහැ. මොකද චුට්ටක් කාර්යබහුල වෙලා හිටියා. ඉතින් මගේ බර්ත්ඩේ එක තිබුණා. ඒකේ මිනි vlog එකක් හදලා තියෙන එක තාම මම අප්ලෝඩ් කරේ නැහැ. ඉතින් ඒකත් මම ඉස්සරහට දෙන්නම්. ඊට කලින් මේක දාන්න හිතුවා මොකද යන අයට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් තව දවස් දෙකයි ඉතුරු බුක් ෆෙයාර් එකේට ඉවර වෙන්න මේ අපි දෙන්න යන ගමන් ඉතින් අපි අවශ්‍ය කරන බෑග් ගේන්න අරගෙන ගිය පාර නම් මම ගෙදරින් සෑන්ඩ්විච් හදාගෙන ගියා ඔයගොල්ලන්ට මතක ඇති මේ සැරේ මුකුත් ගෙනිච්ච නැහැ එහෙන් මොන හරි කනවා කියලා හිතාගෙන තමයි ගියේ ගොඩාක් සෙනග හිටියා සෙනසුරාදා දවාලේ ගොඩක් සෙනග ඒක ඇත්තටම කියනවා නම් සමහර ස්ටෝල්ස් වලට යන්න බැරි තරම් සෙනග හිටියා. ඒත් එක්කම වැස්ස නිසා ඒකට තවත් බාධා වෙනවා. ඉතින් වාහන හසුරවන්න කාර් පාක් එක පැත්තට මම හිතන්නේ ඉඩ තිබුණෙත් නැහැ. වාහන හසුරවන්න පොලිසියෙන් ගොඩක් අය දාලා තිබුණා. ඉතින් අපි දැන් මේ යන ගමන් බුක් ෆෙයාර් එකට ඇත්තටම කිව්වොත් මේ සැරේ තමයි මං හිතන්නේ මම බජට් එකක්වත් ලිස්ට් එකක්වත් නැතුව ගිහිල්ලා පොත් ගත්ත පළවෙනි වතාවේ. ඒක නිසා දන්නේ නැතුව පොත් ගොඩක් ගත්තා. ඉස්සෙල්ලාම ගියේ මාටින් වික්‍රමසිංහ ස්ටෝල් එකට ඊට පස්සේ සූර්ය එකට ගියා. එතනින් ගිය වතාවෙත් මම පොත් කීපයක්ම ගත්තා. ඉතින් මම රැල්ලට පොත් කියවන කෙනෙක් නෙවෙයි. ඒක නිසා රැලි මට අහුනේ නැහැ. මම ඒක වැරද්දක් දකින්නේ නැහැ. කෙක්කෙනාගේ කැමැත්ත. හැබැයි ඉතින් මම ගොඩක් වෙලාවට බලන්නේ මට රස විඳින්න පුළුවන් පොතක්ද කියලා පොතේ පිටු කීපයක් පුළුවන් විදියට කියවලා බලලා තමයි පොතක් ගන්නකොට ගන්නෙ. ඉතින් ජයක ඇතුලේ කලින් වගේම ගොඩාක් ක්‍රවුඩඩ්. එතනිනුත් පොත් කීපයක් ගත්තා. ඉතින් ඒත් එක්කම වැස්ස පටන් ගත්තා. යනකොටත් පොද තිබුණා පොද වැස්ස. ඉතින් හරි අපහසුයි. හැබැයි කුඩා අරගෙන ගියපු නිසා ප්‍රශ්නයක් නැහැ. මම දැක්ක ගොඩාක් අය කුඩා අරගෙන ඇවිල්ලා නැතුව අපහසුතාවයට පත් වෙලා හිටියා. ඒක නිසා අනිවාර්යෙන් කුඩා අරගෙන යනකොට හෙට යනවා නම් ගොඩක් දුරට හෙට කියලා මම මෙතන අදහස් කරන්නේ මන්ඩේ. අද මේක අප්ලෝඩ් වුණොත් අද සන්ඩේ. ඉතින් වැස්සත් නොතකා ගොඩක් අය ඇවිල්ලා හිටියා පොත් ගන්න. මම පුද්ගලිකව දැකපු දෙයක් තමයි මේක විවේචනයකටත් වැඩිය මට තේරිච්ච දේ තමයි පොත් ගන්න උමනාව තියෙන අයට වැඩිය පොත් බලන්න යාළුවොත් එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න සතුටු වෙන්න ඇවිල්ලා හිටිය පිරිසක් සෑහෙන පිරිසක් හිටියා. ඉතින් ඒ අය නිසා පොත් ගන්න අයටත් පොඩි අපහසුතාවයක් වුණාද කියලාත් මට හිතුණා.
මේ සරසවිය එකේ ඉංග්‍රීසි බුක්ස් තියෙන ස්ටෝල් එක. ඒකේ ඩිජිටල් ස්ටෑන්ඩ් එකක් දාලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් බලන්න ඔයගලන් කැමති ඕතගෙන් හරි බුක් එකේ නමෙන් හරි සිලෙක්ට් කරලා ඒකේ පෙන්නනවා කොයි පබ්ලිෂර්ගෙන් මේ පොතේ නමත් එක්ක කොයි පබ්ලිෂර්ගෙන් කොච්චරක් පොත් ස්ටොක් එකේ තියෙනවද කියලා ඒවලේ. ඉතින් එහෙම සර්ච් කරලා බලන්න පුළුවන්. මම ওই ඩෑන් බ්‍රවුන්ගේ බුක්ස් චෙක් කරන්නේ. හැබැයි මේකේ පෙන්වුවේ නැහැ Secret of Secrets. ඒක අලුත්ම බුක් එක. ඒක මම ආශිර්වාදකේ තමයි දැක්කේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ තව ස්ටෝල් එකක තිබුණේ. ස්ටෝල් එකේ නම් මට මතක නැහැ. ස්ටෝල්ස් දෙකක තිබුණා ඇත්තටම. සරසවියකේ මම මේක දැක්කේ නැහැ ඩෑන් බ්‍රවුන් සර්ච් කරලා. ඉතින් මේ දකින්නේ මම මේකේ සිංහල අනුවර්තන ගත්තා, පරිවර්තන ගත්තා. මේ පොත් දෙකේම කිගාය සහ මේ Everyday Hero කියන පොත් දෙකේම. ඊට පස්සේ කන්න තැනක් හොයාගන්න නම් පොඩ්ඩක් අමාරු නා. කොහොම හරි මවුන්ට් ලැබෙනිය එකේ ඉඩක් හොයාගෙන ඉඳගන්න ඉඩ තිබුණේ නැහැ. ඉඩක් හොයාගෙන ගියා. ඊට පස්සේ අන්තිමේටම අපි බාගේන් ස්ටෝල් එකට ගියා. ඉතින් බුක් හෝල් එකේ බලන්න පුළුවන් ගත්ත පොත්. මේ වෙද්දි හොඳටම ටයර්ඩ් අපිට. ඊට පස්සේ රෝල්ස් දෙකක් කාලා හොට් මයිලෝ දෙකක් බීලා අමාරුවෙන් ඌබර් එකක් හොයාගෙන එන්න පිටත් වුණා. ඉතින් ওই විදිහට තමයි ගමන ඉවර වුණේ. ඔයගලන්ට බුක් හෝල් එක දැන් බලන්න පුළුවන්. කොහොමද ඔන්න මම බුක් හෝල් එක අරගෙන ආවා. කලින් දෙවතාවෙම කිව්වා බලලා කියන්නම් කියලා. හැබැයි මට රිවිව් කරන්න ටයිම් එකක් ඇත්තෙම නැහැ. ඒක කරගන්නත් බැරි වුණා. සාහිගත පොත් වලින් පොත් කීපයක් තව කියවන්න ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ආයෙත් ඉතින් බුක් ෆෙයා එකක් ආවම පොත් ගන්න ගියා. ඒක තමයි ඉතින් බුක් ලවර් කෙනෙක්ගේ විදිහ. පොත් ගන්න එක, පොත් අල්ලලා බලන එක වෙනම සතුටක්. ඉතින් පුරුදු පරිදි බුක්ස් ගත්තා. ඇත්තට මං හිතාගෙන ඉන්නේ නෑ මෙච්චර පොත් ගන්න. මොකද මට පෙර තිබුණු ප්‍රශ්නෙම තාමත් තියෙනවා මගේ බුක් කබඩ් එකේ. ඉතින් පොත් ගත්තා. අද ඇත්තටම දැස් ඔයගොල්ලන් කලින් වීඩියෝස් වල දකින්න ඇති. මේ අද රෑම මම හිතුවා බුක් හෝල් එකක් කරලා දෙනවා කියලා. මොකද මම ගියේ සෙනසුරාදාද. එතකොට ඉරිදා සඳුදා යන අයට මේක උදව්වක් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ටිකස් දෙක ඔයගලන්ට මේකත් බුක්මාර්ක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කලින් වගේම. පික් මී එකෙන් තියෙනවා ප්‍රොමෝෂන් එකක්. මේක අද විතරක්ද කියන්න මම දන්නේ නැහැ. මේක කියන්නේ ප්‍රොමෝ කෝඩ් එකක් දෙනවා get 15% off up to 200 on rides to and from the BMICH. කියන්නේ BMICH එකට යන්නේ නෑ. මේ බුක් ෆෙයා එක වෙනුවෙන් යනකොට 15% off එකක් තියෙනවා maximum 200 rupees වලට. ඒ කියන්නේ ඔයාලට maximum 15% maximum 200 වෙනකන් ගන්න පුළුවන් කියලා කියන්නේ. අමතරව බුක් ෆෙයා එකේ තනින් තන දෙනවා මේ අරුණු දොර කියලා. මම හිතුවේ අරුණු දොර කියලා. ඒතරම අරුණු දොර මේක ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන යටතේ තමයි ඔයගලන්ට හම්බ වෙනවා. අපිටත් ගොඩාක් හම්බ වුණා. ඉතින් ගත්තා මේවා බුක්මාර්ක්ස් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම බුක්මාර්ක් කලෙක්ටර් කෙනෙක්. මම ගාව බුක්මාර්ක්ස් ගොඩාක් තියෙනවා. මේ පොරොද්දක් ඉස්සරින්දලම මේ එකෙක්කෙනාගේ තියෙනවනේ එක කැමති දේවල් මේවා. ඉතින් හරි අපි පටන් ගමු බුක් හෝල් එක. මට හම්බ වෙච්ච ගණන් එක කියන්නම්. මම වීඩියෝ එක අන්තිමේදී මගේ ටෝටල් එක කොච්චරක් මට ගිහින් තියෙනවද කියලා මම දාන්නම්. හරි අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ බුක් ස්ටෝල් එකේ. මේකේ පොත් අපි ගත්ත මේකේ තියෙනවා මේ කොග්ගල මාටින් වික්‍රමසිංහ ජනකෞතුකාගාරයේ කොග්ගල කියලා මේක මේ බෑග් එක ඇතුළෙම දාලා තිබුණේ. විමසීම් කරලා අපිට එතෙන්ට යන්න පුළුවන්. මම පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා මෙතෙන්ට. මේකෙන් ගත්තා අපි මෙන්න මේ පොත හඳ සාකි කීම කියන පොත ගත්තා මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ. ඊට පස්සේ පව්කාරයාට ගල් ගැසීම මේක මගේ හස්බන්ඩ්ට ගන්න ඕනේ කියලා ගත්තේ. ඊට පස්සේ පව්කාරයාට ගල් ගැසීම මේ පොත ගත්තා. මේක කියවලා තිබුණේ නැහැ මම. ඊට අමතරව විරාගය මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ මම කියවලා තියෙනවා ගම්පෙරළිය කලියුග උගාන්තය කියන තුන් ඇදුතු නවකතාව. ඒ වගේම තමයි මඩොල් දුව මට කතික තරඟයක් දිනලා හම්බ වෙච්ච පොතක් ඒක. අපේ ගම අපි ওই වගේම මම හිතන්නේ බුක් ෆෙයා එකකින්ම ගත්ත එකක්.
සහ මේ විරාගය මම පොත කියවලා තිබ්බට පොත මගේ නෙමෙයි මම කියවලා තිබ්බා. විරාගය මේ පොත ඇත්තටම ගත්තේ මගේ කලෙක්ෂන් එකට මට ඕනේ විදිහට ගන්නවා පොත් වලට ආදරය කරන කියවන අය හරි කැමති තමුන් ගාව ඒ කලෙක්ෂන් එකක් තියෙනවා නම් මගේ ජීවිතේ මම වඩාත්ම ඇලුම් කරන පොත් වලින් එකක් කිව්වොත් විරාගය හරිම නිවැරදි. මම විරාගය කියන පොතට ඒ තරම් කැමතියි. ඉතින් මේක මම කියවලා තියෙනවා ඒත් මට ඕන වුණා පොත ගන්න මගේ ළඟ තියාගන්න මට හිතෙනකොට අරගෙන කියවන්න. ඉතින් ඒ පොත් තුන තමයි එතනින් ගත්තේ. මම බිල් එක කියන්නම්. මේකේ ටෝටල් බිල් එක 1550යි. ඩිස්කවුන්ට් එක 310ක් හම්බෙලා තියෙනවා. එතකොට 1240ක් වගේ තමයි වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි ගියේ සූර්ය පබ්ලිෂර්ස් එකට. මේකෙන් අපි ගත්තා මෙන්න මේ පොත් ටික. මේකෙන් ගත්තා මුතු මුදලිගේ නිශාංකගේ මේ අත කාගේද කියන මේක ත්‍රිලර් එකක්. මේ අත කාගේද කියන පොත. මට ඒක දැක්කම කියවන්න ආසයි තුනා. ඒක නිසා ගත්තා. මම ත්‍රිලර් බුක්ස් වලට ගොඩක් කැමති කෙනෙක්. ඊට පස්සේ මේ කෝමා රොබින් කුක්ගේ කෝමා කියන පොත මම කලින් කියවලා තියෙනවා මගේ යාළුවෙක් දීලා. මම කියවලා තියෙනවා මේ පොත. මේ පොතේ තියෙන වෙනස්ම කතාවක්. මට මේකත් කලෙක්ෂන් එකට මට ඕන කියලා කලෙක්ෂන් එකක් කියන්නේ මේකේ මේ මොකක්වත් සීක්වල් එකක් නැහැ. නමුත් මට හිතුණා මංගාව තිබිය යුතු පොතක් කියලා මම කලින් කියවලා තියෙනවා. මේ වගේ පොත් කීපයක් මම ගත්තා මගේ ළඟ තිබිය යුතුයි කියලා හිතලා මම කලින් කියවලා තියෙන ඒවා. ඉතින් මේ පොත මේක පරිවර්තනයක්. මේකේ ඔරිජිනල් කියන්නේ මේකේ හරි මිල 1400ක් අපි බලමු කීයක් අපිට ඩිස්කවුන්ට් හම්බුණාද කියලා. ඊට පස්සේ සුරතල් සතුන් ලෙඩවන්නට පෙර කියලා මේ ඉතින් අපි බුක් ලවර්ස්ලා වගේම පෙට් ලවර්ස්ලා සතුන්ට බොහොම කැමති. ඉතින් මේකේ තියෙන පුංචි කතා කීපයක් මේ පශු වෛද්‍යවරියගේ අත්දැකීම් අනුව ලියවිච්ච කතා කීපයක් එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා තමයි ගත්තේ. ඊට අමතරව නිහඬ සාක්ෂි චන්ද්‍රසිරි නිරියල්ලගේ මේකත් මම කලින් කියවලා තියෙනවා. ඉතින් කලින් කියවලා තියෙන පොතක්. මේකේ තියෙන ලංකාවේ සිද්ධ වෙච්ච අපරාධ කීපයක මේ ෆොරෙන්සික් සාක්ෂි එවිඩන්සස් සහ මේ මරණ පරීක්ෂණ වාර්තා සහ ඒ සම්බන්ධ කාරණා කීපයක් එක්ක මේක තියෙන්නේ ඒ වගේ ගොනු වෙච්ච කතන්දර ටිකක්. ඉතින් ඒ සම්බන්ධව තියෙන පොතක් මේක මම කලින් කියවලා තියෙන ගොඩ කාලයකට කලින් මට මේකත් මගේ ළඟ තිබිය යුතුයි කියලා හිතන මේ ශානරේ මංගාව කීපයක් තියෙනවා පොත්. මේකත් ඒ කොටට. ඊට පස්සේ මේක ජපන් භාෂාව සිංහලෙන් මේක අපේ ගෙදර ජපානයට සම්බන්ධ කෙනෙක් ඉන්න නිසා ඒ වෙනුවෙන් ගත්තේ. ඊට පස්සේ මේ වාපී කියලා කියන්නේ ස්වර්ණ පුස්තක අවසන් වටේට නිර්දේශ වුණු කතා කීපෙ. මම දැක්කා ස්වර්ණ පුස්තකයේ දිනපු පොතක් තිබුණා. හැබැයි ඒක මම ගත්තේ නෑ මේ සැරේ. කෙසරේ ගත්තා කැමිලියා. මේ වාපී කියන පොත මට හිතුණා පිටු දෙක තුනක් කිව්වට පස්සේ මේක බලන්න හොඳ ඉන්ට්‍රස්ටිං පොතක් කියලා. ඒක නිසා ඒක ගත්තා. අපි බලමු මට කොච්චරක් දෙන්න වියදම් වුණාද කියලා. මෙතෙන්ට සම්පූර්ණම වියදම 5550යි. 20%ක ඩිස්කවුන්ට් එකක් හම්බෙලා තියෙනවා 1110ක. එතකොට 4440ක් ගිහිල්ලා තියෙනවා ඒ පොත් ටිකට. තියෙනවා මම ගියා ජයකට. ගිය පාර ජයකේ මම බලන්න ගියපු පොත් බලන්න කලින් වීඩියෝ එකේ ජයකේ මම මේ පොත් ටික මම ලිස්ට් එකක් හදාගෙන ගියාට මට හිතුණා ඒක හරියන්නේ නැහැ කියුවට පස්සේ කියලා. ඒක නිසා මම ඒක ගත්තේ නැහැ. හැබැයි මේ සැරේ මම හොය හිටපු පොත් ටිකක් මට හම්බ වුණා. ඔයගොල්ලන්ට මම ගත්ත පොත් ටික මේකෙනුත් හම්බුණා බුක්මාර්ක් එකක්. It Ends With Us කොලින් හූවර්ගේ ෆිල්ම් එකක් ඔයගලන්ට මතක ඇති. සායක ලොකු කන්ට්‍රවර්සි එකක් වුණා. ඒ ගැන මම කතා කරන්නේ නැහැ. මේ පොත උනේ මට මේක 2620ක් බුක් එක. අපි බලමු කීයක්ද අපිට ඩිස්කවුන්ට් හම්බුනේ කියලා. ජයකේ නම් තිබුණේ 15% ඔක්කොටම මට මතකයි. මට මේක කියවන්න උමනාවක් තිබුණා. මම ගන්න බලාගෙන හිටපු පොතක් මේ පොත. ඊට අමතරව ජෝජෝ මායස්ගේ Still Me
කියන එක මේක yes after you කියන පොත me before you after you මේක මම හිතන්නේ ඒකේ sequel එක මේක ඒක still me මේක ඒකේ මේක දෙන්නකොට trilogy එකක් වෙනවා ඊට පස්සේ මෙන්න මේක diary of a wimpy kid මේකේ set එකක්ම තියෙනවා books ඔයගොල්ලෝ දන්නවා ඇති ඉතින් මේක අපේ ගෙදර ඉන්න ලොකු චූටි බබාට ගත්තේ මේ කියවන්නේම හරි හොරයිනේ ඉලස්ට්‍රේෂන්ස් එහෙම මේකේ තියෙනවා ඒක නිසා ගත්තා illustrations are by Dan Brown, my favorite author, one of the favorite authors actually. මොකද මම Conan Doyle ට බොහොම කැමති කෙනෙක්. සාත Conan Doyle ට ඊට අමතරව Dan Brown මේ වෙද්දී චේතන් භගත් Dan Brown ආද Conan Doyle කියලා කියන්නේ මම බොහොම කැමති අය. අය වගේම ජෝර්ජ් මොයිස්ටත් කැමති. හැබැයි යාගේ කියවලා තියෙන්නේ මේ ටික විතරයි. thrillers ගොඩක් තියෙන්නේ. Lost Symbol කියන එක තමයි මම මේ වෙනකන් කියවලා තිබුණ නැත්තේ Dan Brown ගේ books වලින් Daniel Brown alias Dan Brown ඉතින් මේක Robert Langdon series එකක් තව එකක් ඇවිල්ලා තියෙනවා මම දැක්කේ පස්සේ Dan Brown ගේ Secret of Secrets කියලා ඒක මං තාම මුකුත් දන්නේ මං අද තමයි බුක් එක දැක්කේ මම දන්නේ නැහැ ඒක ලැන්ඩන් සීරීස් එකක්ද වෙන එකක්ද කියන්න හැබැයි Dan Brown ගේ මේ වෙනකන් තියෙන හැම පොතක්ම මම කියවලා තියෙනවා මේක හැර ඉතින් ඒක නිසා තමයි මම මේක ගත්තේ දැකලා ගිය පාර මම ඩා වින්සි කෝඩ් එක ගත්තා බලන්න මතක ඇති බාගේන් බුක් ෂොප් එකකින් හැබැයි මම ඒක කියවලා තිබුණා ඊට කලින් Angels and Demons උත් මම කියවලා තියෙනවා Digital Fortress Origin එතකොට මෙච්චර කාල Dan Brown ගේ පළවෙච්ච පොත් අතරේ The Digital Fortress සහ The Deception Point හැරුණකොට අනිත් ඔක්කොම Langdon series එකේ ඒවා. එතකොට මේ Lost Symbol කියන්නේත් ඒක Inferno, Lost Symbol, Da Vinci Code, Angels and Demons, The Origins කියන ඔක්කොම ටික Robert Langdon series එකේ ඒවා. ඉතින් මේකත් ඒක එකක්. හැබැයි The Secret of Secrets කියන එක මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ. ඒකේ තිබුණේ hard cover books හැමතැනම. ඉතින් ඒක ඇත්තටම 6000 somewhat. ඉතින් මට ඇත්තටම මේකට එච්චර මුදලක් වේදම් කරන්න ඇත්තටම ලෝභ හිතුණා. ඇත්තටම ඕනේ නැහැ කියලා හිතුණා. මේ වගේ cover එකක් තියෙන මේ වගේ publisher කෙනෙක්ගෙන් ආපු book එකක් මම පස්සේ ගන්නවා කියලා හිතුවා. මොකද මං ගාව දැන්ටමත් hard cover book එකක් තියෙනවා Dan Brown ගේ. ඒකේ ඔක්කොටම 15% තමයි හම්බෙලා තියෙන්නේ. එතකොට total bill එක වෙලා තියෙනවා 10205.75. ඒකට discount හම්බෙලා තියෙනවා 1530.87ක්. ඔක්කොම 8674.88ක් වෙලා තියෙනවා. ඒ පොත් ටිකට විතරක්. දැන් මේ පහන් ප්‍රකාශන එකේ කලින් වතාවකුත් මම කිව්වා එතන පොඩ්ඩක් කල්පනාවෙන් මොකද මේ කාඩ් මැෂින්ස් ඔක්කොම තියෙනවා. ඒගොල්ලන්ගේ කැෂ් රෙජිස්ටර් එකක් තියෙනවා. හැබැයි කැෂිය එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඒක නිසා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න මේ සැරේ නම් මුකුත් එහෙම ලොකු වැරද්දක් උනේ නැහැ. නමුත් කල්පනාවෙන් අනිත් කාරණේ අද සෙනසුරාදා මේ ලොන් වීකෙන්ඩ් එකේ ගොඩාක් සෙනග හිටියා. ඒ වගේම වහිනවා. ඉතින් පරිස්සමෙන් ඔයගොල්ලෝ ගෙනින පොත් එමා ගන්න එපා. මම දැක්කා ගොඩාක් අය පොත් අරගෙන බෑක්පැක් වලට දාගෙන shopping bag එකේ දාගෙන යනවා පොත් ටික තෙමිලා පොත් වලට ආදරය කරන කෙනෙක් විදිහට මට ඇත්තට මේක බලාගෙන ඉන්න බැරි වුණා. අපිත් බේරෙන්න ඕනේ අපි ගත්ත පොත් ටිකත් බේර ගන්න ඕනේ කියන තැන තමයි මම හිටියේ. ඒක නිසා මම වෙනම ඉටිකොල බෑග් ටිකක් අරගෙන ගියා. මගේ පොත් ටික දාලා බෑක්පැක් එක ඇතුළට දාගන්න. මම හිතන්නේ එහෙම ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් නම් හොඳයි මේ දවස්වල වහින නිසා. ඉතින් එහෙම කරන්න නේද අපි පොත් වලට ආදරේ අපි පොත් ගත්තට පස්සේ පරිසම් කරගන්න එකත් අපේ ලොකු වගකීමක්. හරි. මෙතනදී මම ගත්ත වෘත්තීය ජනමාධ්‍යවේදී කියන පොත ඇත්තටම කියනවා නම් මම නීතිවේදියෙක් හෝ ජනමාධ්‍යවේදියෙක් වෙන්න මගේ කුඩා කාලේ මට තිබුණ ආශාවන්. චූටි කාලේ කිව්වේ ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා ගොඩාක් පොඩි වයසේදී ඒක සාමාන්‍යයෙන් ළමයි කියන දෙයක්. හැබැයි මගේ ටීනේජ් එකට එනකොට මට ඕන උනේ කො නීතිවේදියෙක් වෙන්න. එහෙම නැත්නම් ජනමාධ්‍යවේදියෙක් වෙන්න, වෘත්තීය ජනමාධ්‍යවේදියෙක් වෙන්න. හැබැයි අවස්ථා දෙකම මගෙන් ගිලීලා යනවා යම් යම් හේතු මත. ඒත් මම ඒ ශේෂ්ඨයන් වලට තියෙන ආදරේ මගේ නැවතිලා නැහැ. ඉතින් ඒක නිසා මට මේක ලොකු මම හිතන්නේ මේක මේ ඔක්කොම ඒරියා එක කවර් කරගන්න පුළුවන් කියලා. හැබැයි මේකේ බේසික්ස් තියෙනවා. ඉතින්
පොඩ්ඩක් ගත්තා. මම හිතනවා රටක පුරවැසියෙක් විදිහට අපි හැම දෙයක් ගැනම දැනුවත් වෙලා ඉන්න ඕනේ කියලා. සහ මම කතන්දර පොත් විතරක් කියවන කෙනෙක් නෙමෙයි. පොත් කියද්දී ඕකට හැම ජානයකම අයිති, හැම ඡානරයක්ම අයිති කියලා තමයි මම හිතන්නේ. පොත් කියවන කෙනෙක් විදිහට නවකතා විතරක් හරි, කෙටි කතා විතරක් හරි මොකක් හරි එක දෙයකට විතරක් යොමු වෙනවට වැඩිය සමබර කරගෙන හැමදේම කියවන්න පුළුවන් නම් ඔයගලගේ දැනුම වැඩි වෙනවා කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් මේක මගේ කැමැත්ත. ඉතින් මම මේක ගත්තා. ඊට අමතරව ඩීමන් ආනන්දික කතා මම කියවලා තියෙනවා. යම දෙව්දුවගේ භීෂණය කියලා මේ බොහොම සරල බස් වහරක් තියෙන කතාව තමයි ඩීමන් ආනන්ද මහත්මයාගේ තියෙන්නේ. ඉතින් මම ඒක ගත්තා. ඊට අමතරව ඉකිගායි කියන මේක ඉංග්‍රීසි බුක් එක තිබුණා. ඔයගලන්ට මම කලින් වීඩියෝස් වල දකින්න නැති. මේක සිංහල පරිවර්තනය. මේක මම ගත්තේ මේකේ තියෙන්නේ ජපානයේ අයගලන්ගේ ජීවන රටාව කොහොමද හරිගස්සගෙන තියෙන එකේ ටෙක්නික්ස් මොනවාද වගේ ඒ වගේ පොසිටිව් දේවල් කීපයක් මේකේ තියෙන්නේ. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධයි මේ ඉකිගායි කියන එක. ඉතින් මම ඒකේ සිංහල පරිවර්තනයක් මම මේක ගත්තා. ඊට අමතරව රොබින් ශර්මා මෙන්න මේ පොතේත් ඔයගොල්ලෝ දකින්න ඇති The Everyday Hero Manifesto කියන එක. මේක ඇත්තටම පොසිටිව් තින්කින් පැත්තට ගොඩාක් වටිනවා. අපේ ජීවිතයේ සමහර තැන්වල අපි නොහිතන දේවල් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඒ සිද්ධ වෙන හැම වෙලාවකදීම අපිට කාගෙන් හරි සපෝට් එකක් නැති වුණත් සමහර විට අපිට අපිවම සපෝට් එකක් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තමුන්ට තමන්ගේ ජීවිතය හදාගන්න උදව් වෙන දේවල් පොත් කිව්වා කියලා පාඩුවක් වෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ පොත ගත්තා. අජාන් බ්‍රහ්මවර්ෂ හාමුදුරන්ගේ බ්‍රහ්මමංසෝ මම හිතන්නේ එහෙමයි හඳුන්වන්නේ උන්වහන්සේව. අත්තරින් හිත හදන්න කියන පොත ගත්තා. මම උන්වහන්සේගේ ධර්ම දේශනා අහන කෙනෙක්, බලන කෙනෙක්. බොහොම යථාර්ථවාදී සහ බුදුදහමට ඉතාම අනුරූපයි උන්වහන්සේගේ දේශනා. සමහර වෙලාවට ඔයගොල්ලන් එහෙම අහලා බලලා නැත්නම් YouTube එකේ තියෙනවා සහ මම දැකලා තියෙනවා ලංකාවේ නම් RTV එකේ උන්වහන්සේගේ ධර්ම කතා, ධර්ම සාකච්ඡා වගේ දේවල් පොය දවසට විකාශනය වෙනවා. මම දැකලා තියෙන එක හැම පොයටමද කියන්න මට හරියටම දන්නේ නැහැ. මම බොහොම කැමති පැහැදුණු සිතින් ඉන්න උන්වහන්සේගේ ධර්මයේ කියන එක අහන්න. මොකද මට තේරෙනවා බොහොම අවබෝධයෙන් යුතුව ධර්මයේ දේශනා කරන්න කියලා. ඒ ධර්මයේ අනුව යන හිමිනමක් කියලා. ඉතින් ඒක නිසා මේ පොත ගත්තා. අත්හරින්න හිත හදන්න මේකේ මේ මෙහිම තිබුණාට මේකේ කතා කරන්නේ වගේ මයින්ඩ් සෙට් එක වැඩ කරන විදිය බුදුදහමට අනුකූලව අපි කොහොමද ජීවත් වෙන්නේ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. මම කියපු පොත් පිටු කීපය හරි ඇතුළත මේක ඉතින් මේ පොත් ටික තමයි එතනින් ගත්තේ. මේකේ ඔක්කොම වුණා 3580ක්. ඒකට 120ක ඩිස්කවුන්ට් එකක් 716ක් වෙලා ඊට පස්සේ 2864ක් වෙලා තියෙනවා මුළු මුදල. මේක මේ ශකිලා ප්‍රකාශන කියලා. මේකේ තිබුණ ට්‍රයල් එකක්. අපරාධය සහ දඬුවම බොහොම ප්‍රසිද්ධ කතාවක්. මේකේ 1 2 3 කියන පොත් තුනම මම මේක ඇතුලේ තියෙනවා. මේ ෆස්ට් ටයිම් මම මේ විදිහේ ට්‍රේලර්ජ් එකක් ගත්තා. මේ පොත් ටිකට උනේ මේ ඔක්කොම 4000 ගානක එකක් කිව්වා. මේක මට උනේ 2950යි ඩිස්කවුන්ට් එකත් එක්ක. මේ පොත ගත්තෙම හස්බන්ඩ් කියපු නිසා මම මේ පොත ගැන එච්චර ලොකුවට දැනුවත් වෙලා හිටියේ නැහැ. මේ පොතේ මිල 2200ක් තියෙන. මේකට ඩිස්කවුන්ට් හම්බුණා. කසුන් පුස්සවෙලගේ. මේක ගැන මම ලොකුවට කියන්නේ නැහැ. මොකද එකිනෙකාට තියෙන්නේ එක එක විදිහේ දේශපාලන මත නිසා මට ඒක ගැන කතා කරන්න අයිතියක් නැහැ. හැබැයි මම මධ්‍යස්ථ පුද්ගලයෙක් විදිහට හැම දෙයක් ගැනම බලනවා. ඉතින් ඇත්තරම මේකේ ෆැක්ට්ස් එක හැම දෙයක්ම දිනමක වානුත් එක මේකේ තියෙනවා. ඉතින් රටක ජීවත් වෙන පුරවැසියෝ විදිහට අපි යම් දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඉතින් මම කලින් කිව්වා වගේ ඒක නිසා තමයි මේක ගත්තේ. මේකට වෙලා තිබුණා මුළු මුදල 2200 අපිට උනේ 1760යි මේ බුක් එකට. නැත්නම් මෙන්න මේ පොත චෙම්මනි
මේකෙත් තියෙන්නේ මේක තරඳ ජයවර්ධනගේ. තරඳ ජයවර්ධන ඔයගොල්ලෝ දන්නවා ඇති මේ YouTube අවකාශයේ ඉන්නවා. බොහොම මාධ්‍යවේදියෙක් ඔහු. ඉතින් චෙම්මනි කියන පොත එක ගත්තා. ඒ වගේම තරිඳුගෙම මෙන්න මේ පොත නම කියන්න යන්නේ නැහැ. ඔයාලට බලන්න පුළුවන්. මේ පොත් දෙක ගත්තා. මේ පොත පවුලේ කෙනෙකුගේ තිලීමක් ආව මේක ගන්න කියලා. ඉතින් මේ පොත ගත්තා. මේ පොත් දෙකම මේක උනේ මේක ග්‍රන්ථයකේ මේක උනේ අපිට 1744ක් අපිට ඩිස්කවුන්ට් එක 436ක් හම්බ වෙලා තියෙනවා. එකෙන් ගත්තා මෙන්න මේ පොත ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. මංජුල සේනාරත්න මහත්මයාගේ මෙන්න මේ පොත ගත්තා. මේක මම ගිය පාරක් ගන්න හිටියා මට ගන්න බැරි වුණා. මේක ගත්තා. මේක මියුසස් එකකින් ගත්තේ 1400යි 1750යි පොත 1400යි සිලි 20ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙලා තියෙනවා. ආශිර්වාදයෙන් ගත්තා. ආශිර්වාදයේ තමයි මම ඉස්සෙල්ලාම ඩෑන් බ්‍රවුන්ගේ Secret of Secrets එක දැක්කේ. මට පිස්සු හැදුනේ නැති ටික විතරයි මම කොහොමද ගන්නවා. ඒකෙන් අපි ගත්තා සාර්ථකත්වයේ ඉනිමඟ Power of your subconscious mind කියන එක. Power of your subconscious mind. මෙන්න ඉන්නවා මගේ වදකාරයා. මට වැඩ ටික කරගන්න දෙන්නේ නැහැ. මම මේ වීඩියෝ එක කරගන්න දෙන්නෙම නැහැ. ඔන්න දැන් දඟලනවා යන්න ඕනෙලු. මේක මේ ට්‍රාන්ස්ලේෂන් එකක්. ඉතින් ගත්තා මම පුද්ගලිකව ට්‍රාන්ස්ලේෂන්ස් කියවන්න කැමතියි. මම ඉංග්‍රීසි පොත් කියවනවා, ඔරිජිනල් වර්ක්ස් කියවනවා. හැබැයි ස්ටිල් මම පරිවර්තන කියවන්න කැමතියි. ඒක නිසා මම ට්‍රාන්ස්ලේෂන් එකක් ගන්නකොට බොහොම කල්පනාවෙන් තමයි ගන්න. ස්පෙෂලි ඒක නවල් එකක් නම් නවලයක් කියන එක ත්‍රිලර් බුක් එකක් හරි මිස්ට්‍රි එකක් හරි මොකක් හරි ඕනම ශානරයක පොතක් ගද්දී ඒක ට්‍රාන්ස්ලේෂන් එකක් නම් මම පොඩ්ඩක් කල්පනාවෙන් තමයි බලලා ගන්නෙ. ඉතින් මේ පොත ගත්තා. ඊට අමතරව මේවා මං විතරක් තෝරලා ගත්ත ඒවා නෙමෙයි මමයි මගේ හස්බන්ඩ් දෙන්නම තෝරලා ගත්ත ඒවා. ඊට පස්සේ මේ පෝස්ට්මෝටම් කියන එක පැට්‍රිෂියා කෝන්වෙල්ගේ පෝස්ට්මෝටම් කියන බුක් එකේ ට්‍රාන්ස්ලේෂන් එකක් මේක. මේකත් ආශිර්වාදයෙන් තමයි ගත්තේ. ඊට පස්සේ මෙන්න මේක ගත්තා. මේ සුදෝකු එකක්. මේකේ හොඳට ලොකුවට තියෙනවා. මේක බ්‍රේන් පීස් එකක් වගේ නිසා ගත්තා. ඒකෙනුත් බුක් මාක්ස් හම්බ වුණා. බුක් මාක්ස් ගොඩක් හම්බ වුණා. මාක්ස් ඒකට ගියේ 2410යි. මේකේ ඩිස්කවුන්ට් හම්බුලා තියෙනවා. 875 බුක් එකට 975 බුක් එකට හම්බලා තියෙන 195ක් 1400කට 280ක් 600 බුක් එකට 90ක්. ඒ කියන්නේ 20 ඒවා දෙකයි 15ක ඩිස්කවුන්ට් එකක් හම්බලා තියෙනවා. එතන සම්පූර්ණ ගාන 2410ක්. මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කියන එකෙන් ගත්තේ. බුද්දිස්ට් කල්චර් සෙන්ටර් එකෙන් ගත්තා. ඇත්තටම මේ පොත් ටික ගත්තේ මගේ අම්මාට. අම්මා ගොඩක් බෞද්ධ පොත්පත් කියවනවා. මේකේ ඇවිල්ලා එකක් පාපී මාරයාණු කවරෙක්ද පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හඳුරන්නේ. ඊට පස්සේ දෙවියන් යක්ෂයා සහ පාපී මාරයා මේ ඔක්කොම බුදු දහමට අදාළ දේවල් කරුණු. ඊට පස්සේ පත්තිනි හැල්ල කියන පොත ගත්තා. මේ පොත පොඩ්ඩක් නැවිලා මම දැන් දැක්කේ ඒක. පත්තිනි හැල්ල කියන පොත ගත්තා. ඊට අමතරව කර්මය සහ කර්ම විපාක කියන පොත ගත්තා. 1210යි ඩිස්කවුන්ට් හම්බුනාට පස්සේ මේ පොත් ටික ගත්තෙත් ඒ බුද්දිස්ට් කල්චර් සෙන්ටර් එකේ ස්ටෝල් එකෙන්මයි. මේක නිතිපතා සෙත් පිළිත් මට අත්පොතක් ඕන වුණා. මංගාව මේ වගේ පොත් කීපයක්ම තියෙනවා අම්මා දීලා. හැබැයි මට අත්පොතක් ඕන වුණා. ඒක නිසා මේක ගත්තේ.
ඊට අමතරව පරාභව සූත්‍රය සහ වස්ත්‍ර සූත්‍රය මම හිතන්නේ බෞද්ධයෙක් විදිහට තමුන් ගාව තිබිය යුතුම දෙයක් අපේ ජීවිත කොහොමද හරියට හැඩගස්සව ගන්න කියන එකට. ඊට පස්සේ මේ නිර්මාංශ ප්‍රශ්නය කියලා කියන්නේ අද වෙනකොටත් ලොකු ගැටලුවක් බෞද්ධයන් අතර මාංශ අනුභවය බුදුහාමුදුරුවෝ අනුමත කරාද කියන එක ගැන මම හිතන්නේ මේක ඇතුළේ හොඳ උත්තරයක් ඒකට තියෙනවා. විමර්ශනශීලී උත්තරයක් මේක ඇතුළේ තියෙනවා. ඉතින් මම පිටු කීපයක්ම කියවලා බලලා තමයි ගත්තේ. මේක මගේ දැනුම පොතට. මේ පොත් තුන ගත්තා. ඒකට මට ගියා මේ හැම එකටම මේකේ නම් 10% නෙමෙයි ඩිස්කවුන්ට් 20% ඩිස්කවුන්ට් තම්බලා තියෙනවා. මේක ඔක්කොම උනේ ගාන 748ක්. ජය බුක් ෂොප් එකෙන් තමයි ඒකේ තියෙන බාර්ගේන් ස්ටෝල් එකේ තියෙන ජයකින් තමයි මම මේ පොත ගත්තේ. The greatest salesman in the world. මේක මේ ඔයගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන જાතිය පොතක්. ඔරිජිනල් ප්‍රයිස් එක 1290ක් මට හම්බුනේ 600ට. ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා පොඩි. ඔයගොල්ලන්ට කාඩ් පේමන්ට්ස් කරන්න බෑ. කෑෂ් වලින් දෙන්න ඕනේ. මං හිතන්නේ ඒගොල්ලන් මෙතෙන්ට අලුත් මේ ස්ටිකර් එකක් දාලා බාකෝඩ් එකක් දාලා නැහැ. ඒක නිසා ඒගොල්ලෝ කෑෂ් ගන්නෙ. මට කෑෂ් දෙන්න උනා. ඒක නිසා ජය එකට යනවා නම් බාගේන් ස්ටෝල් එකේ තියෙන අනිවාර්යයෙන්ම කෑෂ් අරගෙන යන්න. ඊළඟට ගියේ සරසවියකට. සරසවියකේ පිළිවෙලට වැඩේ කරලා තිබුණා. සරසවියකේ ස්ටිකර් එකේ ඒගොල්ලෝ කලින් මාලවලා තියෙනවා බාකෝඩ් එක දාලා මේක රුපියල් 900යි. ඔරිජිනල් එක කීයද කියන්න දන්නේ නැහැ. අද වෙබ් කියලා මේක ත්‍රිලර් එකක්. තමයි ගත්තේ මේ බුක් එක 900 rupees. පොත හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා. දැන් අවසානට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම මේ උඩින් දාන්නම් මට කීයක් වියදම් වුණාද කියලා මේ පැත්තෙන් හරි දාන්නම්. මට සම්පූර්ණයෙන්ම ඩිස්කවුන්ට් එක ඒ කියන්නේ ඩිස්කවුන්ට් එක අඩු කරපුවාම මම කොච්චරක් ඇත්තටම මුදලින් ගෙව්වද කියලා මං දාන්නම්. ගොඩාක් තැන්වල කාඩ් පහසුකම් තියෙනවා. ඔයගොල්ලන්ට POC ATM එකක් තියෙනවා, සම්පත් ATM එකක් තියෙනවා සහ සම්පත් ATM මොබයිල් එකකුත් තියෙනවා. ඉතින් එතනින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කෑෂ් ඕන නම් කෑෂ් විත්ඩ්‍රෝ කරගන්න. කෑමට බීමට ගියපු ගණන් මම මෙතන දාන්නේ නැහැ. කෑම කන්නත් තැන් කීපයක්ම තියෙනවා. ගියේ නැති අය, දන්නේ නැති අයට මම මේ කියන්නේ. මවුන්ට් ලෙවින් එකෙන් තියෙනවා. ඊට පස්සේ තව කැන්ටීන් එක තියෙනවා. ඒ වගේ ආපන ශාලා කීපයක් තියෙනවා. ඒ වගේම ෆුඩ් ස්ටෝල්ස් තියෙනවා. කෑම කන්න. ඉතින් වැස්ස තමයි කතන්දර. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ යනවා නම් කුඩයක් අරගෙන යන්න. සහ ඔයගලන්ගේ පොත් ටික පරිස්සමෙන් ගේන්න පුළුවන් වෙන විදිහේ බෑග් එකක් වෙනත් මොන හරි ආවරණ තියෙනවා නම් අරගෙන යන්න. නැත්නම් අපරාධ ඔයගොල්ලෝ වියදම් කරන මුදල්. හරි. මේ තියෙන මගේ පොත් ටික මහා වහිලා තියෙන මේ පොත් වලින් මේ මගේ කිව්වට මම විතරක් නෙමෙයි මේ මගේ හස්බන්ඩ් මමයි දෙන්නම තෝරලා ගත්ත පොත්. මේ ජීවිතේ මම ලොකුවෙන්ම ආසාවෙන්ම කරපු දේ තමයි පොත් ගන්න එක සහ පොත් එකතු කරන එක. මම දන්නේ මේ දැන් මේ පොත් ටික මම කොහෙද තියාගන්න යන්නේ කියලා. මොකද මගේ කබඩ් එකේ මේ විදිහට නෑ. මම කොහොම හරි තව මාසයක් හෝ දෙකක් ඇතුළත අනිවාර්යෙන් මම හදාගන්න. මගේ එක ඩ්‍රීම් එකක් තමයි මටම කියලා ලයිබ්‍රරි එකක් හදාගන්න එක. මම කවදා හරි රැකියාවකින් ඉවත් වෙලා කවදා හරි වයසට ගිහලා මම ඒ කාලයක් වෙනකන් ජීවත් වුණොත් මගේ තියෙන ලොකුම ආශාව තමයි විශ්‍රාම ජීවිතය ගත කරන්න පොත් වට කරගෙන. ඉතින් මේ පොත් හැම එකක්ම මම කියවන්න උත්සාහ කරනවා. මට ලැබෙන සීමිත වේලාව ඇතුළතදී රැකියාවේ කටයුතු, මගේ ගෙදර දොර කටයුතු සහ අනිකුත් පුද්ගලික කටයුතු හැම දෙයක්ම බැලන්ස් කරගන්න, අධ්‍යාපන කටයුතු මේ හැම දෙයක්ම බැලන්ස් කරගන්න ගමන් මේ දේවලුත්ත් ඉඩ දෙන එක තමයි මගේ තියෙන ආශාව. මට පොතක් ගත්තම කිව්වේ නැතත් ඒ පොත ගත්තා කියන සතුට මට තියෙනවා. මගේ ජීවිතේ මම ඩ්‍රීම් කරපු දෙයක් මම කවදා හරි හම්බ කරලා මට ආස දේවල් ගන්න ආස දේවල් වල උඩින්ම තියෙන පොත්. ඉතින් මගේ හස්බන්ඩ්ුත් මට සපෝට් කරනවා. ඉතින් ඒ දේවල් පොත්පත් වලට ඒ මගේ ලැබියාවන් වලට මට සපෝට් කරන සපෝටිව් පාර්ට්නර් කෙනෙක් මට ලැබිලා ඉන්න ගැනත් මට සතුටුයි. මේ වීඩියෝ එක කරන්නත් උදව් කරන්නේ. ඉතින් පේනවා ඇති මේ පොත් ටික එකට තිබ්බොත් එහෙම මාව වැහිලා යනවා. හැබැයි මට හරි සතුටුයි මාව වැහුණාට මට කිසිම ප්‍රශ්න නැහැ. මගේ පොත් ගොඩ ඉස්සරහදී. ඉතින් මේ ටික තමයි මේ අලුත් පොත්වල හරි අමුතු සුවඳක් තියෙනවා. ඒ සුවඳට හිත සංසුන් වෙනවා. කියවන්න ඕනේ. ඉතින් මේ ටික තමයි මම ගත්තේ. මම කිව්වා වගේ මේක ඇතුලේ මගේ කලෙක්ෂන් එකට එකතු වෙච්ච පොත් තියෙනවා. ගිය පාර ඔයගොල්ලන්ට මතක ඇති හිඟන කොල්ලා
වගේ පොත් ගත්තා. ඒව මම කලින් කියවලා තියෙනවා. ඒ ගන්නේ මගේ කලෙක්ෂන් එක කියලා කියන්නේ මගේ පොත් එකතුවට ඒක එකතු කරගන්න ඕනේ. මට ආයෙ ආයෙ කියවන්න ඕනේ කියලා හිතුණොත් කියවන්න. ඉතින් බොහොම ස්තුතියි. මගේ වීඩියෝස් එක එකතු වෙලා ඉන්නවට චුට්ටක් බිසි. ඉතින් වීඩියෝස් වෙලාවට කලාවට වැටෙන්නේ. මගේ තාම මගේ බර්ත්ඩේ එකට මම හදපු මිනි vlog එක මට තාම දාන්න බැරි වුණා. ඊට කලින් මේ vlog එක එනවා. ගොඩක් අය කැමතියි මගේ ඉන්න subscribersලා මේ වගේ වීඩියෝස් වලට. ඉතින් බොහොම ස්තුතියි. එහෙනම් ගිහින් යන්න. ඔයගලන්ට හැමෝටම සුබ සතියක් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.